ආයිබෝවන් හැමෝගෙම කොරියානු සීනේ සැබෑවෙන කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදත් ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා ශාන්විත් කොරියා YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්නේ අපේ සිලබස් එකේ තියෙන ඊ타මත්ම සරල ව්‍යාකරණ දෙකක්. වීඩියෝ එකට යන කලින් මම ඔයාලට මතක් කරනවා තාමත් මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. අපි බලමු අද කතා කරන ව්‍යාකරණ දෙක මොනවද කියලා. අපි යමු වීඩියෝ එකට. අද අපි කතා කරන්නේ රෝ රෝ කියන නිපාතයයි ගෝ ඉත්තා කියන නිපාතයයි. ඉතින් මේ ව්‍යාකරණ දෙක නම් පරණ සිලබස් එකට අනුව 40 වෙනි පාඩමේ තමයි තියෙන්නේ. මම කියවනේ ඉතින් අපි පාඩම් විදියට අපි කලින් ගියා. හැබැයි මේ දැන් එහෙම යන්නේ නැතුව දැන් සිලබස් එක අලුත් වෙලානේ තියෙන්නේ. ඒ නිසා ව්‍යාකරණ ටික පිළිවෙලට කරලා අර අලුතෙන් එකතු වුණ අලුත් සිලබස් එකේ ව්‍යාකරණ 30 මම වෙනම ඔයාලට අරන් එනවා. ඒ නිසා අපි මේ ව්‍යාකරණ ටික හරියටම පිළිවෙලකට මුල ඉඳන් ඉගෙන ගමු. අපි කතා කරමු මේ නිපාත දෙක වෙන වෙනම කොහොමද භාවිතා කරන්නේ කියලා. රෝ රෝ ඔයාලට මේ නිපාතය දැකපු ගමන් මතක් වෙයි මීට කලිනුත් මේ නිපාතය ඉගෙන ගත්තා. හැබැයි ඒක ඉගෙන ගත්තේ අපි යම්කිසි දිශාවක් හංගවන්න. ඔයාලට මතකද? පළවෙනි පෙළ පොතේ රෝ රෝ කියන අපි නිපාතය භාවිතා කරේ නැත්නම් අපි ඉගෙන ගත්තේ යම්කිසි දිශාවක් හංගවන්න. ඒක නෙමෙයි මෙතන තියෙන්නේ. ඔයාලට මතක නම් ඔරන්චොක් රෝ, වෙන්චොක් රෝ, අප්පරෝ විරෝ මතකද? දකුණට වමට ඉහළට පහළට යම්කිසි දිශාවක් හංගවන්න තමයි එතන රෝ අපි භාවිතා කරේ. මේ නිපාතෙම තමයි. හැබැයි එතන අපි වෙන අදහසක් ගන්න තමයි ඒක භාවිතා කරේ. මෙතන තියෙන්නේ යම්කිසි උපකරණයකින් කරන කාර්යයක් ඉස්මතු කරන්න තමයි මෙන්න මේ රෝ මෙතන භාවිතා කරන්නේ. ඒ කියන්නේ මොනවා හරි දෙයකින් යම්කිසි උපකරණයකින් යම් දෙයකින් අන්න ඒ වගේ අදහසක් ගන්න තමයි මෙතන රෝ භාවිතා කරන්නේ. දැන් ඔයාලට ප්‍රශ්නයක් එනවා ඇති. ඉතින් කොහොමද මේක හරියටම මේ මොකටද භාවිතා කරන්න කියලා ටක් ගාලා ඔලුවට දාගන්නේ කියලා. ඒක මෙහෙමයි. දැන් රෝ කියන නිපාතයට කලින් තියෙන වචනේ තියෙනවනේ කලින් තියෙන පදය. ඒක දිශාගත පදයක් නම් ඔයාලා ටක් ගාලා දැන් ඔයාලට හිතෙනවා වෙන්චක් රෝ. එතකොට ඔයාලා තේරෙන්න ඕනේ මේක මේ වම් පැත්තට කියලා තමයි මේ කියන්නේ. ඊට කලින් තියෙන පදෙත් එක්ක ඔයාලා ටක් ගාලා ඉතින් ඒ වෙලාවට ගලපලා බලන්න ඕනේ. දැන් ඔයා හිතන්නේ ඊට පස්සේ තියෙනවා top arrow. කියතින්. top arrow කියන්නේ කියතින් කියලා මේ කියන්නේ. ඔරන්චොක්කරෝ. දකුණු පැත්තට. තේරුණාද? ඊට කලින් තියෙන පදෙත් එක ගලපලා තමයි ඔයාලා ඒ අදහස ඒ වෙලට ගන්න ඕනේ. හරි. මෙම නිපාතය යම්කිසි උපකරණයක් මගින් සිදු කරන ක්‍රියාවක් සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්නු ලබයි කියනවා. මෙම නිපාතය යම්කිසි උපකරණයක් මගින් සිදු කරන ක්‍රියාවක් සම්බන්ධ කිරීම සඳහා යොදා ගන්න ලබයි. අර මම ඔයාලට කලින් කිව්ව කතාව. මොනවා හරි දෙයකින් දෙයක් කරනකොට, ඒ කියන්නේ යම් දෙයකින්, කියතෙන්, මිටියෙන්, ඩ්‍රිල් එකකින්, අන්න ඒ වගේ මොනවා හරි දෙයකින් කරන කාර්යයක් හංගවන්න තමයි මේ මෙතන රෝ භාවිතා කරන්නේ. උපකරණ නාම පදය සරයකින් හෝ හල් අයන්නෙන් අවසන් වේ නම් රෝ. වෙනත් හල් කිරීමකින් අවසන් වේ නම් රෝ තමයි භාවිතා කරන්නේ. මෙතන සරහල් ભેදයක් තියෙනවා. හරිද? උපකරණ නාම පදය, ඒ කියන්නේ භාවිතාවනේ අපි යොදා ගන්න භාවිතයට ගන්න උපකරණයේ නාම පදය සරයකින් හෝ හල් අයන්නෙන් අවසන් වේ නම් රෝ. වෙනත් හල් කිරීමකින් අවසන් වේ නම් රෝ. හරි. අපි දැන් මේක උදාහරණත් එක්ක තව පොඩ්ඩක් කතා කරලා බලමු. බලන්න පළවෙනි උදාහරණය පේන්ජි. පේන්ජි කියන්නේ දැහි අඬුව කියන එකට. සාමාන්‍යයෙන් අපි අඬුව කියලා ගමුකෝ ඒකට. පේන්ජි. පේන්ජි දන රෝ, පේන්ජි රෝ. දැහි අඬුවෙන්. දෙවෙනි උදාහරණය දෙනවා චොංගි තෙරිල්. චොංගි තෙරිල් කියන්නේ විදුලි ඩ්‍රිල් එක. සිදුරු විදින්න ගන්නෙ. එතකොට චොංගි තෙරිල් රෝ. චොංගි තෙරිල් රෝ කියන්නේ ඩ්‍රිල් එකෙන් විදුලි ඩ්‍රිල් එකෙන් සිදුරක් විදිනවා. මොකෙන්ද විදින්නේ? විදුලි ඩ්‍රිල් එකෙන්. ඒ කියන්නේ මොකක් හරි දෙයකින් යම් උපකරණයකින් කියන අදහස ගන්න තමයි මෙතන මේ රෝ භාවිතා කරන්නේ. තුන්වෙනි එක තියෙනවා top. top කියන්නේ කියත. එතකොට දැන් මේකේ අර අපි කිව්වනේ සරහල් ભેද ගලපනකොට වෙනත් තල් කිරීමක් නම් රෝ භාවිතා කරන්න කියලා. එතකොට top දන රෝ, top රෝ. කියතෙන් ලී කපනවා. අපි සාමාන්‍ය ව්‍යවහාරයේදීත් භාවිතා කරනවානේ යම් දෙයකින් මොන හරි කරනවා කියලා වගේ අදහසක් ගන්න. අන්න ඒකට තමයි මේ කොරියානු භාෂාවෙන් මේ රෝ කියන නිපාතය භාවිතා කරන්නේ. හරිම ලේසි ව්‍යාකරණයක් මේක. බලන්න උදාහරණ වාක්‍ය දෙකක් මම අරන් තිනවා. පළවෙනි උදාහරණේ කතා කරමු. චෙක්සනන් නාමුරෝ මන්දරස්සෝයෝ. චෙක්සනන් නාමුරෝ මන්දරස්සෝයෝ. මේ මේසය දැවයෙන් හැදුවේ. චෙක්සනන් නාමුරෝ මන්දරස්සෝයෝ. මේ මන්දල්ලගෙන තමයි මන්දරස්සෝයෝ කියන්නේ. කියන්නේ
මේක කරපු දෙයක්. මේ මේසේ දැවයෙන් හැදුවේ. නාමුරෝ නාමු කියන්නේ දැව, නාමුරෝ කියන්නේ දැවයෙන්. දැවයෙන් හැදුවේ. දැවයෙන් සෑදුවේ කියලා කියනවා. දෙවන උදාහරණේ තියෙනවා කගොන් තොප්රෝ චරමයන් අන්තේයෝ. කගොන් කියන්නේ ඒක. තොප්රෝ කියන්නේ කියත. මම අර මේ තුන්වෙනි උදාහරණෙත් තරන් තියෙන කියතින්. ඒක කියතින් චරමයන් අන්තේයෝ කපන්න බෑ කියලා කියනවා. තේරුණාද? යම් කිසි දෙයකින් යම් උපකරණයකින් කියන අදහස ගන්න තමයි මෙන්න මේ රෝ අපි මෙතනදී භාවිතා කරන්නේ. අපි දැන් දෙවන නිපාතය කතා කරමු කොහොමද ඒක භාවිතා කරන්නේ මොකක්ද ඒකේ අර්ථය කියලා. ගෝයිත්ත කියන්නේ එහෙම නැත්නම් ගෝයිසම් නිදා කියන්නේ ඒකම තමයි සිදු කරමින් ඉන්නවා. මොන හරි ක්‍රියාවක් කරමින් ඉන්නවා. ඒ ක්‍රියාව කරමින් ඉන්නවා කියන අදහස ගන්න තමයි මෙන්න මේ ගෝයිත්ත නැත්නම් ගෝයිසම් නිදා භාවිතා කරන්නේ. ගෝයිත්ත කියන්නේ පහත් භාෂාවෙන්, ගෝයිසම් නිදා කියන්නේ උසස් භාෂාවෙන්. එකම තමයි අර සම්නිදා එම්නිදා ඒක වල දන්නවනේ ඉතින් උසස් භාෂාවයි පහත් භාෂාවයි කොහොමද වෙනස් වෙන්නේ කියලා. හරි බලන්න මෙම නිපාතය ක්‍රියාපද සමග සරහල් කිරීම ભેදයකින් තොරව යෙදීමෙන් යම් ක්‍රියාවක් කරමින් ඉන්නවා යන අර්ථය නිර්මාණය කරගත හැක කියලා විස්තරයක් තියෙනවා. ඒ කියන්නේ මොනාහරි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන අදහස ගන්න තමයි මෙන්න මේ ගෝයිත්ත නැත්නම් ගෝයිසම් නිදා භාවිතා කරන්නේ. කන ගමන් ඉන්නවා. යන ගමන් ඉන්නවා. වැඩ කරන ගමන් ඉන්නවා. උයන ගමන් ඉන්නවා. රෙදි සෝදන ගමන් ඉන්නවා. ඒ කියන්නේ මොනාහරි දෙයක් කන්ටිනියු නැත්නම් ඒක කරන ගමන් ඒ ක්‍රියාවේ යෙදෙන ගමන් ඉන්නවා කියන අදහස ගන්න තමයි ගෝයිත්ත නැත්නම් ගෝයිසම් නිදා භාවිතා කරන්නේ. බලන්න උදාහරණ 3 මොක්ත කියන්නේ කනවා. එතකොට සරහල් ભેද ගලපන්න නැති හන්දා සරහල් ભેදයක් නැති හන්දා කෙලින්ම තා ඉවත් කළා ගෝයිත්ත යෙදුවා. එතකොට මොග්ගෝයිත්ත. හැබැයි එහෙම තියන්නේ නැහැ. ඒක ඉතින් මම ඔයාලට මේ වෙනකම් මගේ වීඩියෝ වල රැඳුන කට්ටිය නම් ඔයාලා දන්නවා. එහෙම තියන්නේ නැත්තේ ඇයි හේතුව? මොකද අපි ක්‍රියාපදයක් දාප්‍රත්‍යයෙන් තියන්න බෑ. එක්ක සරල වර්තමාන කාලෙන් නැත්නම් අතීත කාලෙන් වගේ එහෙම තියන්න ඕන. අපි සාමාන්‍යයෙන් තියන්නේ වර්තමාන කාලෙන්. එතකොට මොග්ගෝ ඉස්සෝයෝ නැත්නම් මොග්ගෝ ඉසම් නිදා. කමින් ඉන්නවා. දෙවෙනි එක තියෙනවා කදා. කදා කියන්නේ යනවා. යනවා කියන එකෙත් තා ඉවත් කළා ගෝයිත්ත එකතු කරා. එතකොට කගෝ ඉස්සෝයෝ කගෝ ඉසම් නිදා. යමින් ඉන්නවා. ඒ ක්‍රියාව කරමින් ඉන්නවා. තුන්වෙනි එක තියෙනවා පොජං හදා. පොජං හදා කියන්නේ පැකින් කරනවා නැත්තම් පාර්සල් කරනවා. එතකොට ඒකෙත් තා ඉවත් කළා ගෝයිත්ත එකතු කරා. පොජං හගෝ ඉස්සෝයෝ පොජං හගෝ ඉසම් නිදා. තේරුණා නේද? එතකොට ගෝයිත්ත කියන නිපාතය අපි භාවිතා කරන්නේ මොනවටද? යම් කිසි ක්‍රියාවක් සිදු කරමින් ඉන්නවා කියන අදහස ගන්න. ඔයාලා වෙනම පොඩි නෝට් එකක් දාගන්න. ගෝයිත්ත කියන්නේ දෙයක් කරමින් ඉන්නවා. රෝ කියන්නේ යම් දෙයකින්. අන්න ඒ වගේ වෙනම ෂෝට් නෝට් එකක් ඔයාලා වෙනම හදාගන්න. ඒක උදේ හවස බලන්න. එතකොට මේ ව්‍යාකරණ එච්චර අමාරු වෙන්නේ නැහැ. ඉක්මනට ධාරණය කරගන්න පුළුවන්. බලන්න පළවෙනි උදාහරණේ ලිහාන් ෂීනන් චකුප්ජං ඒසෝ යොන්ජපල් හගෝ ඉස්සෝයෝ. ලිහාන් ෂීනන් චකුප්ජං ඒසෝ යොන්ජපල් හගෝ ඉස්සෝයෝ. ලිහාන් මහත්තයා චකුප්ජං ඒසෝ කියන්නේ වැඩපලේ ආයතනේ. වැඩපලේ යොන්ජපල් වෙල්ඩින් හගෝ යොන්ජොප් හදා කියන්නේ වැල්ඩින් කරනවා කියන එක සිංහලෙන්. එතකොට යොන්ජපල් හගෝ ඉස්සෝයෝ කියන්නේ වැල්ඩින් වැඩ කරමින් ඉන්නවා. නැත්තම් වෙල්ඩින් කරමින් ඉන්නවලු. ඒ ක්‍රියාව කරමින් ඉන්නවා. තේරුණා නේද? ඒ ක්‍රියාව කරමින් නැත්තම් මොන හරි ක්‍රියාවක් කරමින් ඉන්නවා කියන අදහස ගන්න තමයි මෙන්න මේ ගෝයිත්ත කියන නිපාතය භාවිතා කරන්නේ. දෙවෙනි එක තියෙනවා චොනන් චොංගිතරිල් රෝ ප්යොක් ඒ කුමෝනල් තුල්ගෝ ඉස්සෝයෝ. ඒ මොකක්ද කියන්නේ? චොනන් මම. චොංගිතරිල් රෝ කියන්නේ විදුලි ඩ්‍රිල් එකේ නැත්තම් ඩ්‍රිල් එකෙන්. ප්යොක් ඒ අපි අර කලින් කතා කරපු නිපාතෙත් මේකේ තියෙනවා නේද? රෝ කියන එක බලන්නකො. චොංගිතරිල් රෝ විදුලි ඩ්‍රිල් එකෙන්. යම් දෙයකින් විදුලි ඩ්‍රිල් එකෙන් ප්යොක් ඒ. ප්යොක් ඒ කියන්නේ බිත්තියේ. කුමෝනල් තුල්දා. මොකද්ද කුමෝනල් තුල්දා කියන්නේ? සිදුරු විදිනවා කියන එක. දැන් කුමෝනල් තුල්ගෝ ඉස්සෝයෝ කියන්නේ සිදුරක් විදිමින් ඉන්නවා. මම ඩ්‍රිල් එකකින් නැත්තම් විදුලි ඩ්‍රිල් එකකින් බිත්තියේ සිදුරක් විදිමින් ඉන්නවා. තේරුණා නේද? එතකොට මේ ගෝයිත්ත කියන්නේ යමක් කරමින් ඉන්නවා කියන අදහස ගන්න භාවිතා කරන නිපාතය. රෝ කියන්නේ අර කලින් නම් යම් දිශාවකින් කියන අදහස ගන්න. හැබැයි මෙතනදී යම් දෙයකින් කියන අදහස ගන්න තමයි අපි භාවිතා කරන්නේ. ඉතින් මේ විදිහට තමයි
40 වෙනි පාඩමේ ව්‍යාකරණ දෙක අපිට ඉගෙන ගන්න තියෙන්නේ. ඉතාමත්ම සරල ව්‍යාකරණ දෙකක්. මම වීඩියෝ එකේ මුලින් කිව්වා වගේ අර සරහල් වේද ගලපන්න ලොකු රීති නීති මුකුත් නැහැ. හරි පොඩි දෙයයි තියෙන්නේ. ඒ නිසා වීඩියෝ එක ඔයාලට තේරුම් නැත්නම් ආයෙත් සැරයක් මුලින් ඉඳන් අග වෙනකන් හරියටම බලන්න. ඉතාමත්ම සරල ව්‍යාකරණ දෙකක් වගේම ගොඩක් අවස්ථාවල අපිට භාවිතයට ගන්න වෙන ව්‍යාකරණ දෙකක්. හරි. ඉතින් ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. මම ආරාධනා කරනවා දිගටම මාත් එක්ක රැඳිලා එන්න. වගේම ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝගෙම කොරියානු සීනේ සැබෑ වෙන්න කියලා. අලුත් වීඩියෝ එකකින් ඔයාලා ගාවට එනකම් අදට මම ඔයාලගෙන් සමු ගන්නවා. මම ශාන්විත් කොරියා.